අප මේ සිටින්නේ අංගුණුකොළ කෘෂිකර්ම විද්‍යාලය පරිශ්‍රයේ. එතකොට මේ තියෙන්නේ අපේ ඩ්‍රැගන් ෆෘට් වගාව. මේක සාමාන්‍යයෙන් අපි කැක්ටස් කුලේ ශාකයක් විදිහට තමයි සලකන්නේ. දිගු දිවා කාලය සහ කෙටි දිවා කාලය කියලා අපි වර්ග දෙකකට බෙදනවානේ. ඒකෙදි මේක දිගු දිවා කාලයට සංවේදී ශාකයක්. එතකොට මේකේ මල්ඵල දැරීම සිදුවන්නේ ජූනි සිට නොවැම්බර් කාලය දක්වා. ඊට පස්සේ නොවැම්බර් කාලයෙන් පස්සේ තමයි අපි මේක සාමාන්‍යයෙන් අවාරය කියලා සලකනවා. එතකොට ඒකෙදි ඵල දැරීම සිදුවන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයට තියෙන නොවැම්බර් සිට අප්‍රේල් දක්වා අඩස්තු කිරීම යටතේ කරපු ශාක කීපයක් ඩ්‍රැගන් ෆෘට් ශාක කීපයක්. ඒකෙදි අර කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් අර ඵල දැරීම සිදු වෙලා නැහැ. අවාරය නිසා ඩ්‍රැගන් ෆෘට් ශාකයේ මල් ඵල දැරීම සිදු වෙලා නැහැ. අමතර ආලෝක තත්ත්වයට යටතේ නඩත්තු කරපු ශාක කීපයක්. මේකෙදි අපි දිනකට පැය 3ක් ගානේ අමතර ආලෝක තත්ත්වයක් ලබා දුන්නා දින 20ක්. එතකොට මේකෙදි අපි භාවිතා කරා ශාක වියනට උඩින් අඩියක් උඩින් වොට් පාලවේ බල්බ් භාවිතා කරා. ඒ යටතේ තමයි අපි මේ නඩත්තු කිරීම කටයුතු කරේ. අමතර ආලෝක තත්ත්වය ලබා දීන් පසුව මේ ඩ්‍රැගන් ෆෘට් ශාකයේ ලබා දුන් ප්‍රතිඵලය ඒ වගේ ඇති වූ මල් පොහොට්ටු කිහිපයක්. මේකෙදි අපි තවත් පළ දරපු ශාක කීපයකුත් දැක්කා. මේ තමයි ඩ්‍රැගන් ෆෘට් අවාර කාලයේදීත් අතර ආලෝකය ලබා දීලා අවාරයේදී මේ වගේ ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගන්නවා වගේම ඉතා ඉහළ ආදායමක් මේ සමගින් ලබා ගන්න පුළුවන්.